ඉතින් අද මේ වෙලාවේ කතා කරන්නේ ඔබේ ෆෝන් එක කැමරා එක විදිහට පාවිච්චි කරන්න කියන එහෙනම් වැටලා තරතුව අද ඉතින් මේ වැඩේ කරගන්න ඔයාලා මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගෙන සර්ච් කරගන්න Droid Cam කියලා. ඊට පස්සේ සර්ච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට උඩින්ම රිසල්ට් එකක් එයි. මෙන්න විදිහට Droid Cam කියලා. ඊට පස්සේ ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එකට ඇතුළට ඔයාලට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා OBS Studio කියලා. මෙතන OBS plugin කියලා තියෙනවා. ඒක මේ විදිහට ක්ලික් කරලා මෙහෙන් පහළට ගිහලා ඔයාගේ OS එක සිලෙක්ට් කරන්න. මම Windows සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතන මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. MB 18ක් වගේ තමයි වෙන්නේ මේක. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලා ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මම මේක දැනටම ඉන්ස්ටෝල් කරලා තියෙන තා ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. සාමාන්‍ය විදිහට ඉන්ස්ටෝල් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ කරන් තියෙනවාට OBS ඕපන් කරගන්න. OBS ඕපන් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ මෙතන sources යටතේ තියෙනවා. මෙතන මේ plus icon එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන display capture එකට යටින් තියෙනවා Droid Cam OBS කියලා. ඒක මේ විදිහට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඕකේ දෙන්න. ඊට පස්සේ මෙතනට අපිට රෙසලූෂන් එක වෙනස් කරගන්න පුළුවන්. මෙතනින් ප්‍රධාන වශයෙන් කරන්න ඕනේ. දැන් අපි PC එකේ වෙට් ටික කරගත්තා. ඊළඟට ඔයා කරගන්න ඕනේ ඔයාගේ ෆෝන් එක ගන්න ඕනේ. ඔයාගේ ෆෝන් එකනොත් මේ Droid Cam app එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපි දැන් ෆෝන් එකට ගිහලා බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මම දැන් මේ වෙලාවේ මේ වීඩියෝ රෙකෝඩ් කරන්නේ මගේ ෆෝන් එකකින් හින්දා මේ වැඩේ කරන්න මම මගේ ටැබ් එක පාවිච්චි කරනවා. ඉතින් ඔයාලා Play Store එකට ගිහලා සර්ච් කරන්න Droid Cam කියලා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ලෝගෝ එකක් තියෙන ඇප් එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ඒක ක්ලික් කරලා මේ විදිහට ඉන්ස්ටෝල් දෙන්න. ඒක MB 8ක් වගේ තමයි වෙන්නේ. ඊට පස්සේ ඒක මේ විදිහට ඕපන් කරගන්න. ඊට පස්සේ මෙතන කන්ටිනියු දෙන්න. එතනත් කන්ටිනියු දෙන්න. එකත් ඕකේ දෙන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා Wi-Fi IP සහ Droid Cam port කියලා එකක් තියෙනවා. අපිට මේ ටික ඕන වෙනවා දැන්. අපි දැන් බලමු PC එකට ගිහිල්ලා. දැන් ඔයා කලින් මම කිව්වා මෙතන Droid Cam OBS කියන එක දාගන්න කියලා. ඊට පස්සේ ඒක මේ විදිහට ඩබල් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා Wi-Fi IP කියලා. අන්න ඒකට මෙන්න මෙතන ෆෝන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් Wi-Fi IP කියලා. ඒක මෙතන ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ෆෝන් එකේ ඔඩියෝ එකක් මෙතන ඕනේ නම් ඒකට enable audio දෙන්න. ඊට පස්සේ මෙතන තියෙන activate කියලා. ඒතර ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් මම ටැබ් එකේ තමයි මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන ඔයාලට. ටැබ් එකේ front cam එක තමයි මේ විදිහට යූස් වෙන්නේ. අපි බලමු දැන් ටැබ් එකේ කොහොමද ස්ක්‍රීන් එක පේන්නේ කියලා. ටැබ් එකේ ස්ක්‍රීන් එක මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තව ඔප්ෂන් ටිකක් තියෙනවා. අපි පොඩ්ඩක් බලමු ඒ ටික චෙක් කරලා. ඔයාලට මෙතන resolution එක 640 480 විදිහට තමයි බලන්න පුළුවන්. මේක HD quality එකට දැම්මොත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ මෙයාලගේ logo එක වැටෙනවා මෙතනදී. මේ විදිහට බලන්න පුළුවන් වලට මේ logo එක වැටෙන්නේ නැහැ. ඔයා මෙන්න මෙතන තියෙන අඩුම quality එක දාගත්තොත් video resolution එක. එතකොට logo එක වැටෙන්නේ නැහැ. ඉතින් ඔයාට HD quality එකෙන් වීඩියෝ කියන්නේ මේ 1920 resolution එකෙන්ම රෙකෝඩ් කරගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එක ගත්තාම ඔයාට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා get pro කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපුවාම ඔයාට මෙතනදී payment එකක් කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න විදිහක් තියෙනවා. මෙතන තියෙනවා ඔයා මේකේ ad එකක් බැලුවොත් මෙතන මේ තියෙන ad එක බැලුවොත් ඔයාට පැයක් HD quality එකෙන් වීඩියෝ රෙකෝඩ් කරගන්න පුළුවන්. පැයක කාලයක්. අපි බලමු මේක load at කියලා. ඉතින් මේ විදිහට ad එක load වෙනවා. මෙතන time එක count වෙනවා. අපි බලමු මේ time එක ඉවරනට ඉඳලා. හරි මේ විදිහට දැන් අපි ad එක බැලුවා. බැලුවට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි දැන් ටැබ් එකේ කැමරාව තමයි වලට පේන්නේ. ටැබ් එකේ ඉස්සරහා කැමරාව තමයි මේ දාලා තියෙන්නේ. ඒක මෙතන OBS එකෙන් බලන්න පුළුවන්. ඔයාට මේ විදිහට මේක මේ විදිහට ඕන පොඩි කරගන්න. ඊට පස්සේ display caps එකක් දාගන්න. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි ඔයාගේ ෆෝන් එක වෙබ් කැමරාවක් විදිහට පාවිච්චි කරන්නේ. ඔයාට ඕන නම් කැමරාව මෙතනදී. ඉතින් ඔයාට මෙන්න මෙතන යටම තියෙන බටන් එක ක්ලික් කරලා කැමරා එක ඉස්සරහද පිටපස්සද කියන එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි ඔයාගේ ෆෝන් එක වෙබ් කැම් එකක් විදිහට පාවිච්චි කරන්නේ. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකක් හම්බ වෙනවා.